අයිබෝවන් අද මේ පැහැදිලි කිරීමෙන් අපි කතා කරන්න යන්නේ නිකම් පොතේ තියෙන කම්මැලි ගණිත සමීකරණයක් ගැන නම් නෙවෙයි. මේකේ ඊට වඩා ගොඩක් ප්‍රායෝගික දෙයක්. කඩේකට ගියාම ගමන් බිමන් යද්දී අපි හැමෝම අපිට නොදැනීම පාවිච්චි කරන මාරම වැදගත් ගණිතමය මෙවලමක් ගැනයි අද අපි මේ කතා කරන්නේ. හිතන්න මෙහෙම. සබන් කැට 3ක් රුපියල් 120යි. එහෙනම් සබන් කැට 5ක් කීයද? මේක කඩේකට ගියාම ඕනෑම කෙනෙකුට හිතෙන සාමාන්‍ය ප්‍රශ්නයක් නේද? ඉතින් අන්න ඒ වගේ එදිනදා මතුවෙන පුංචි ගැටලු හිතින්ම ඉතාමත් ලේසියෙන් විසඳ ගන්න පුරුවන් අපූර්ව ක්‍රමවේදයක් තමයි අපි අද මේ විදිහට දිගහරින්නේ. අද අපි මේ යන ගමන ප්‍රධාන පියවර 4කින් සමන්විතයි. පළමුව අනුලෝම සමානුපාත කියන්නේ මොකක්ද කියන එක. දෙවනුව ඒකීය ක්‍රමය. තෙවනුව එදිනදා ජීවිතයෙන් අපූර්ව උදාහරණ කිහිපයක්. සහ අවසාන වශයෙන් අපි ඉගෙනගත්තු දේ මැනබලන පොඩි ප්‍රශ්නාවලියක්. හරි අපි දැම්මම වැඩේට බහිමු පළවෙනි පියවර අනුලෝම සමානුපාත හඳුනා ගැනීම. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පෑන් ප්‍රමාණය වැඩි වෙනකොට ඒකට හරියටම ගැළපෙන විදියට මිලත් එකම අනුපාතයකින් ඉහළ යනවා. එක පෑන්නක් රුපියල් 15යි, පෑන් දෙකක් ගත්තොත් 30යි, තුනක් ගත්තොත් 45යි. හරියටම එකම අනුපාතයකින් නේද මේ අගයන් වෙනස් වෙන්නේ. ඉතින් මේකෙන් අපිට අනුලෝම සමානුපාත කියන සංකල්පයට නියම අර්ථ දැක්වීමක් දෙන්න පුරුවන්. සරලවම කිව්වොත් එකිනෙකට වෙනස් රාශි දෙකක් හරියටම එකම අනුපාතයකින් වැඩි වෙනවා නම් එහෙමත් නැත්නම් අඩු වෙනවා නම් අන්න ඒවට අපි අනුලෝම සමානුපාත කියලා කියනවා. මේක තමයි අපි කඩේට ගිහින් බඩු ගනිද්දි ක්‍රියාත්මක වෙන ප්‍රධානම ගණිතමය රහස. එහෙනම් අපි යමු දෙවන පියවරට. ඒ තමයි මේ ගැටලු විසඳන අපේ රහස් ආයුධය. ඒකීය ක්‍රමය. මේ ක්‍රමය ඇත්තටම හරිම සරලයි වගේම හරිම තර්කානුකූලයි. පියවර දෙකයි තියෙන්නේ. පළවෙනි එක තමයි තියෙන දත්ත පාවිච්චි කරලා බෙදීමක් සිදු කරලා එක තනි ඒකකයක අගය හොයාගන්න එක. අනේ තනි අයිතම එක වටිනාකම හොයාගන්න එක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. දෙවන පියවර විදිහට අපි කරන්නේ ඒ හොයාගත්ත ඒකකයක අගය අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් ගුණ කරන එකයි. හරි. අපි ආයෙත් අර මුලින්ම කතා කරපු සබන් කැට ප්‍රශ්නෙටම යමුකෝ. සබන් කැට 3 රුපියල් 120යි නේද? ඉතින් මේ රුපියල් 120 තුනෙන් බෙදුවම අපිට එක සබන් කැටයක මූලික වටිනාකම ලැබෙනවා. ඒ තමයි රුපියල් 70ක්. දැන් වැඩේ ගොඩක් ලේසි. ඒ හොයාගත්තු එක සබන් කැටයක මිල, ඒ කියන්නේ රුපියල් 40 අපිට අවශ්‍ය ප්‍රමාණය වෙන 5න් ගුණ කළාම අවසාන පිළිතුර එනවා. 40 ගුණ කිරීම 5 හරියටම රුපියල් 200යි. ඉතින් දැන් පැහැදිලි නේද මේ ඒකීය ක්‍රමය කියන්නේ කොච්චර ලේසි ප්‍රායෝගික දෙයක්ද කියලා? දැන් බලමු අපේ තුන්වෙනි පියවර. ඒ තමයි මේවා අපේ එදිනෙදා ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන ප්‍රායෝගික උදාහරණ. හිතන්න ක්‍රිකට් පන්දු 10ක බර ග්‍රෑම් 3000යි කියලා. එහෙනම් අර කලින් කතා කරපු ඒකීය ක්‍රමයේ පළවෙනි පියවර පාවිච්චි කරලා එක ක්‍රිකට් පන්දුවක බර කොච්චරද කියලා මනසින්ම හදන්න පුළුවන්ද? සරලයි. ග්‍රෑම් 3000 10න් බෙදුවම කීයද එන්නේ? අන්න හරි. පිළිතුර තමයි ග්‍රෑම් 300. එක පන්දුවක් ග්‍රෑම් 300යි කියලා දැනගත්තට පස්සේ ඕනෑම පන්දු ගණනක බර හොයන එක කිසිම ගේමක් නෑ. පන්දු 3ක බර ඕනේ නම් 303න් ගුණ කරනවා. එතකොට ග්‍රෑම් 900යි. මේ විදිහට තත්පර ගානකින් උත්තරය ගන්න පුළුවන්. තවත් මාරම වැදගත් තැනක් තමයි අපේ වාහනවල විශේෂයෙන් යතුරු පැදියක ඉන්ධන ගන්න බලද්දී. හිතන්න ලීටර 2කින් කිලෝමීටර 90ක් යන්න පුළුවන්. ඒ කියන්නේ 1 ලීටරයකින් යන්න පුළුවන් කිලෝමීටර 45යි. එවනම් ලීටර 5කින් කිලෝමීටර 225ක් දුර යන්න පුළුවන්. මේකෙන් අපිට පේනවා අපේ එදිනදා ගමන් බිමන් පවා පාලනය වෙන්නේ මේ පුංචි ගණිතමය සිද්ධාන්තයෙන්ම තමයි කියලා. හරි. දැන් අපි ඇවිත් ඉන්නේ 4 වෙනි පියවරට. මෙතෙක් විලා ඉගෙනගත්ත දේවල් ගිරක් ඔලුවට දාලා බලන්න පොඩි අභියෝග කිහිපයක් දැන් තියෙනවා. මෙන්න පළවෙනි ප්‍රශ්නය. ඇපල් 15ක් තියෙන පාර්සලයක බර කිලෝග්‍රෑම් 3.6යි නම් එක ඇපල් ගෙඩියක බර ග්‍රෑම් වලින් කීයද? මම පොඩි වෙලාවක් දෙන්නම් මේක හිතින්ම ගණනය කරලා බලන්න. පොඩි ඉඟියක් දෙන්නම්. මුලින්ම කිලෝග්‍රෑම් ග්‍රෑම් බවට පත් කරගත්තොත් වැඩේ ගොඩක් ලේසි. මෙන්න පිළිතුර. ග්‍රෑම් 240යි. ඒක ආවේ කොහොමද? කිලෝග්‍රෑම් 3.6 කියන්නේ ග්‍රෑම් 3600යි. ඒ 3600 15න් බෙදුවාම අපිට කෙලින්ම අර ඒකේ ක්‍රමය හරහා නිවැරදි පිළිතුර ලබා ගන්න පුරුවන් වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මේක ටිකක් වෙනස්. බර වෙනුවට අපි කතා කරන්නේ කාලය සහ මුද්‍රණය කරන ප්‍රමාණය ගැන. මුද්‍රණය යන්ත්‍රයකින් මිනිත්තු 5ක් ඇතුළත කොපි 240ක් ගහනවා නම් මිනිත්තු 12කදී කොපි කීයක් ගහන්න පුරුවන්ද? පළවෙනියටම අපි බලන්න ඕන එක මිනිත්තුවකට කොච්චරක් print කරනවද කියලා. 245න් බෙදුවාම එනවා මිනිත්තුවකට කොපි 48ක්.
ඊට පස්සේ ඒ 48 12න් ගුණ කළාම හරියටම අපේ අවසාන පිළිතුර වෙන පිටපත් 576 ලැබෙනවා. මෙන්න අද අපේ අවසාන සාප්පු සවාරිය අභියෝගය. අනුලෝම සමානුපාත සහ මුදල් ගැන අවබෝධය තවදුරටත් තහවුරු කරගන්න මේක මාරම විදියට උදව් වෙනවා. රෙදි මීටර 5ක මිල රුපියල් 750ක් නම් රෙදි මීටර 12ක මිල කීයද? උත්තරේ තමයි රුපියල් 1800. මෙතනදිත් අපි ගලේ රුපියල් 755න් බෙදලා මුලින්ම එක රෙදි මීටරයක මිල රුපියල් 150යි කියලා හොයාගත්ත එක. ඊට පස්සේ ඒ 150 12න් ගුණ කළාම මීටර 12ක මිල කිසිම ගේමක් නැතුව නිවැරදිවම ගණනය කරන්න පුළුවන් වුණා. ඉතින් අද අපි මේ කතා කරපු දේවල් ඔක්කොම එක වාක්‍යයකට ගොනු කළොත් ඒකීය ක්‍රමය කියන්නේ එදිනදා ජීවිතයේ ගණිතමය ගැටලු විසඳා ගන්න තියෙන අපූර්ව රහස් යතුරයි. අනුලෝම සමානුපාත කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන මේ සරල පියවර දෙක ක්‍රියාත්මක කරන්න දන්නවනම් ඕනෑම කෙනෙකුට තමන්ගේ එදිනදා ගණනය කිරීම කිසිම අපහසුාවක් නැතුව කරගන්න පුළුවන් කියන එක තමයි අද මේ පැහැදිලි කිරීමේ ප්‍රධානම පණිවිඩය. අවසාන වශයෙන් මේ ප්‍රශ්නයත් එක්ක අද පැහැදිලි කිරීම අපි අවසන් කරනවා. පොඩ්ඩක් හිතලා බලන්න. අපිටත් හොරා අපේ දෛනික තීරණ කීයක් නම් මේ අනුලෝම සමානුපාත මත රඳා පවතිනව ඇද්ද? ඊළඟ වතාවේ කඩේකට ගියාම නැත්නම් වාහනේට තෙල් ගහන්න ගියාම මේ සැඟවුණු ගණිතමය රටාවන් පොඩ්ඩක් අත්හදා බලන්න. කොච්චරනම් නිතර අපි මේවා භාවිතා කරනවද කියලා දැක්කාම ඇත්තටම පුදුම හිතේවි. එහෙනම් මේ වගේම තවත් වැදගත් පැහැදිලි කිරීමකින් නැවත හමු වෙන තුරු සුබ දවසක්.